ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මේ වීඩියෝ එක කලින් වීඩියෝ වගේ travel vlogging, day vlogging ඒ වගේ vlogging වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් ඔයාලා මං කමෙන්ට් පෝස්ට් එකක් දැම්ම මේක දැක්කත් දන්නේ නැහැ. ඉතින් මං මගේ YouTube වැඩවලට PC එකක් ගත්තා. ඒ PC එක මං ගත්තේ මට මේ YouTube channel එකෙන් ලැබිච්ච පොඩි ගාණක් තිබ්බා. අන්නේ YouTube එකෙන් ලැබිච්ච සල්ලි වලින් තමයි මං ගත්තේ. ඉතින් අද ගෙනල්ලා තියෙන අන්නේ PC එක ගැන මං ඔයාලට මං දන්න දේවල් ඔයාලට කියනවා. PC එක ගැන තමයි අද වීඩියෝ එක. ඉතින් මේ වගේ වීඩියෝ මං කලින් කරලා නැහැ. ඉතින් මේක හරියට කරන්න පුළුවන් වේද කියලා මං දන්නේ නැහැ. මං ෆුල් ට්‍රයි එකක් දෙනවා. ඉතින් යාළුවනේ වැඩි කතාවක් නැහැ. අපි ඉක්මනට වීඩියෝ එකට යන්න. ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell icon එක click කරලා තියාගන්න යාළුවනේ. ඉතින් මේ වීඩියෝ එක දකින අඩුපාඩුවේ සේරම ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි ඉක්මනට වීඩියෝ එකට යන්න. යාළුවනේ මේ මගේ PC එක Intel i5 4th gen එකේ processor එක තියෙන PC setup එක. PC build එක. ඉතින් මම මේක ගත්තේ මාතර කාලිදාස පාරේ තියෙන DVS computers කියන shop එකෙන්. ඉතින් ඔයාලට ඒ shop එක ලේසියෙන් හොයාගන්න පුළුවන් මාතර සුජාත ගාව තියෙන කාලිදාස පාරේ ඇතුළට ගියාම තමයි මේ DVS computer shop එක තියෙන්නේ. ඉතින් අපි දැන් මේ Intel i5 4th gen processor එකක් තියෙන මගේ PC setup එක ගැන PC setup එකේ තියෙන දේවල් ගැන මට පුළුවන් විදිහට කතා කරන්න යාළුවනේ. ඉතින් යාළුවනේ මගේ මේ PC එකට main power එක දෙන්නේ Intel Core i5 4th generation එකේ CPU එකකින්. මේ PC එක සාමාන්‍ය මුදලකට ඒ කියන්නේ budget friendly PC එකක්. මේකෙන් අපිට මම කරනා වගේ video editing වැඩ නැත්නම් Zoom meetings office වැඩ gaming වලට gaming වැඩ smooth එක කරන් යන්න පුළුවන් යාළුවනේ. ඉතින් යාළුවනේ අපි මේ ඊළඟට මේ කේසින් එක ගැන කතා කරොත් මේ කේසින් එක ස්නෝ කේසින් එක. මේ ෆෑන් එකෙන් අපිට මං එකයි ගත්තේ මේ දවස්වල shop එකේ ප්‍රොමෝෂන් එකක් යනවා මේ වගේ එක ෆෑන් එකක් අපිට ෆ්‍රී ලැබෙනවා. ඉතින් මේ RGB light වලින් මාර look එකක් එනවා යාළුවෝ මේකට. මොකද මේකට අපිට මැදලත්තක් දාන්න පුළුවන්. ඉතින් මම දැම්මේ නැහැ යාළුවෝ. මොකද අපිට ෆ්‍රී එකකුත් ලැබෙනවා. ඒකෙන් මං ඒක දැම්මේ නැහැ. මං ඒක නිසා එකක් මේ තියෙන දෙක උඩින් වටනුයි සෙට් කරගත්තා. ඉතින් යාළුවනේ මේ PC එකට මම දැම්මේ 8GB RAM එකක්. ඉතින් මේ 8GB RAM එකෙන් මගේ මම මේ ගත්තේ කොහොමද මගේ channel එකේ වැඩවලටනේ ගොඩක් දුරට. ඒ මගේ වීඩියෝ එඩිටින් වැඩවලට තව මං කලින් කිව්වා වගේ ඔෆිස් වැඩවලට තව ෆිල්ම් අපිට ඕන ෆිල්ම් බලන්න තව ගේමින් වැඩවලට. ඒ කියන්නේ ලොකුම ගේම් උත් නෙමෙයි normal game අපිට smooth එක play කරන්න පුළුවන් මං කලින් කිව්වා වගේ. ඉතින් මේ අපිට 8GB RAM එක 16GB RAM එකක් දක්වා අප්ග්‍රේඩ් කරන්න පුළුවන් අපිට ඕන යාළුවනේ. ඉතින් එහෙම කරන්න ඕන අපිට ඕන නම් තමයි යාළුවනේ. දැනට මම මේ ගත්තේ අලුතෙන්නේ. දැනට මට මේ 8GB RAM එක හොඳටම ප්‍රමාණවත්. යාළුවනේ මේ වීඩියෝ එකේ quality එක ගැන නම් වැඩි හිතන්න එපා. මොකද මං කලින් කිව්වත් වගේ මේ වගේ වීඩියෝ මං කලින් කරලා නැහනේ. ඒක නිසා quality එක ගැන මගින් වෙන මම බැරි දෙයක් කිව්වොත් ඒවා අනිවාර්යෙන් කමෙන්ට් ගන්න යාළුවනේ. යාළුවනේ මම මේ වීඩියෝ එක ගැන හැමදේම මේ PC එක ගැන කියනවා හැමදේම ගොඩක්ම කෙටියෙන් තමයි කියන්නේ යාළුවනේ. මොකද මේ PC එකේ වැඩි දේවල් මම එක්ස්ප්ලেইন කරන්න වැඩිය දන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ ඊළඟට අපි මේ මොනිටර් එක ගැන කතා කරමු. මේ මොනිටර් එක අඟල් 22 HDMI මොනිටර් එකක්. ඉතින් මේ size එක කොහොමත් මට ප්‍රමාණවත්. ඊළඟට මේකේ කලර් නම් හොඳටම හොඳයි යාළුවනේ. ඊළඟට මේකෙන් මට YouTube වීඩියෝ බලනවා නම් ඒවත් හොඳටම ක්ලියර්. තව මේකේ brightness ඒ වගේ හැමදේම මේ මොනිටර් එකේ හොඳයි යාළුවනේ. ඉතින් යාළුවනේ මම මේකට දාලා තියෙන්නේ GB 120 use SSD එකක්. ඉතින් ඒකෙන් ප්‍රෝග්‍රෑම් ඕපන් වෙන්නේ ඉක්මනටම ඕපන් වෙන පොඩි කාලයක් යන්නේ යාළුවනේ. ඉතින් ඒකත් මට ලැබිච්ච ලොකු බෙනිෆිට් එකක්. ඉතින් මගේ YouTube වැඩවලට ඒකත් හොඳටම ප්‍රමාණවත් යාළුවනේ.
මගේ මේ PC එකට මම කනෙක්ෂන් එකක් ගන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න Wi-Fi adapter එකක් ගත්තා. මම තාම router එකක් නම් ගත්තේ නෑ යාළුවනේ. මම ඒක ඉස්සරහට ගන්න ඉන්නේ. ඉතින් මං ගත්තු adapter එක තමයි 150 Mbps Wi-Fi adapter එකක් තමයි යාළුවනේ මං ගත්තේ. ඉතින් යාළුවනේ මං හිතනවා PC එක ගැන සේරම දේවල් කතා කරන්නද කියලා. ඉතින් දැන් අපි වීඩියෝ එක අන්තිමට අවිල්ලා නේ. දැන් මං මේ PC එකේ price වලට ගන්න. ඉතින් ඔයාලා හිතන ගානත් අනිවාර්යෙන් කමෙන්ට් ගන්න යාළුවනේ. මේක මම දැන් කියන ගානට මේක වාසීද අවාසීද හොඳයිද නරකයිද ඒවා අනිවාර්යෙන් කමෙන්ට් ගන්න ඕනේ යාළුවනේ ඔයාලා. ඉතින් මේ PC එක මන් රුපියල් 64000ක් වගේ ගානකට තමයි යාළුවනේ බිල් කරේ. රුපියල් 64000කට. ඉතින් ඒ ප්‍රයිස් එක මේක වටිනවද නැද්ද කියලා ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යාළුවනේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට මම මගේ වීඩියෝ එක අතර ඉවර කරනවා. ඉතින් මම දන්න මේ වීඩියෝ එක ගොඩක් අඩුපාඩු තියෙනවා. මම හරියට කිව්වේ නැතුව ඇති හරියට හරි මේ වගේ වචන. ඉතින් අඩුපාඩු අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යාළුවනේ. ඉතින් ඉස්සරහට මේ මගේ PC එකෙන් හොඳ වීඩියෝ ගේන travel වීඩියෝ තව vlog වීඩියෝ ඒ වීඩියෝ දිගටම ගේන යාළුවනේ ඉස්සරහට. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට like එකක් දාන්න යාළුවනේ. ඒ වගේම වීඩියෝ එකේ අඩුපාඩු ගොඩක් ඇති ඒවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යාළුවනේ. ඉතින් අද මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට මගේ වීඩියෝ බලන්න ඕන channel එකට ගිහින් playlist ගණනාවක් ඇති. ඒ වගේම ඔයාලට ACM ඔයාලට අවශ්‍ය වීඩියෝ එක හොයාගන්න පුළුවන් යාළුවනේ. ඉතින් අද මේ වීඩියෝ එක ඉවර කරනවා. ආයිත් ඔයාලට ස්තුති කරනවා යාළුවනේ. ඔයාලා නිසා තමයි මේ PC එක මට ගන්න පුළුවන් වුණේ. ඔයාලා මගේ වීඩියෝ බලන නිසා තමයි වීඩියෝ වලට channel එක subscribe කරලා මාත් එක්ක ඉන්න හින්දා තමයි මට මේ වගේ එකක් ගන්න පුළුවන් වුණේ. ඉතින් ඉස්සරහට කලින් කිව්වත් වගේ හොඳ වීඩියෝ ගේනවා, ලස්සන වීඩියෝ ගේනවා. ඉතින් channel එක subscribe කරලා මාත් එක්ක දිගට වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා යාළුවනේ. ඔයාලට සුබ දවසක්.